අද අපි ගම් පාවිච්චි නොකර පාටකොළ වලින් ලස්සන පෙට්ටියක් හදමු. මුලින්ම ඔයාලා කැමති පාටකින් පාටකොළයක් අරගෙන මෙන්න මේ විදියට නමා ගන්න ඕනේ. මේ විදියට හොඳට තදට නමා ගන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු වෙන කොටස මේ විදියට ඔයාලා කපා ගන්න ඕනේ. දැන් ඒ කෑල්ල අයින් කරගන්න. ඊට පස්සේ නමාගත්ත කොළේ මේ විදිහට දිග ඇරලා අනිත් පැත්තත් මේ විදිහට නමා ගන්න ඕනේ. දැන් නමාගත්ත කොළේ දිග ඇරියම මෙහෙම තමා තියෙන්නේ. දැන් මේ විදිහට නැමුම් පාරවල් දෙකක් මැද තියෙන කොටස මෙහෙම නමා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ විදිහට අනිත් පැත්තත් නමා ගන්න ඕනේ. ඊට පස්සේ මේ නැමුම් පාරවල් හොඳට අතින් තද කරන්න ඕනේ. එතකොට තමා නිර්මාණය ලස්සනට එන්නේ. දැන් ඊළඟට මේ කෑල්ල මේ විදියට නමා ගන්න ඕනේ. අනිත් කෑල්ලත් ඒ විදියට නමා ගන්න ඕනේ. දැන් මේක අනිත් පැත්ත හරවලා ඒ විදිහටම මේ පැත්තේ කෑලි දෙකත් නමා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ කොන මේ විදිහට අරන් අර මැද තියෙන ඉර දක්වා නමා ගන්න ඕනේ. දැන් අනිත් පැත්තත් ඒ විදිහටම නමා ගන්න ඕනේ. දැන් මේක අනිත් පැත්ත හරවලා ඒ පැත්තත් අර විදිහටම නමා ගන්න ඕනේ. දැන් මෙතන තියෙන චූටි කෑලි දෙක මේ විදිහට නමා ගන්න ඕනේ. දැන් අනිත් පැත්තත් ඒ විදිහටම කරන්න ඕනේ. දැන් අපි අර මුලින්ම නමාගත්ත කෑල්ලේ දාර දෙක ඇඟිල්ලෙන් පොඩ්ඩක් තද කළාම මේ විදිහට ගොට්ටක් වගේ එනවා. ඒක ඇතුළට මේ කෑල්ල යවන්න තමා තියෙන්නේ. අනිත් එකත් ඒ විදිහටම කරන්න. ඒ නැමෙන තැන හොඳට තද කරලා නමා ගන්න ඕනේ. දැන් අනිත් පැත්ත හරවලා ඒ පැත්තත් ඒ විදිහටම කරගන්න ඕනේ. දැන් මේකේ මේ කෑල්ල හොඳට දෙපැත්තටම නමාගෙන දිග අරින්න ඕනේ. අනිත් පැත්තත් ඒ විදිහටම කරගන්න. දැන් මේකේ පැත්තේ මේ විදිහට කෑලි දෙකක් තියෙනවා. ඒ කෑලි දෙක මේ විදිහට දෙපැත්තට කරලා තද කරන්න ඕනේ. දැන් ඔයා හදාගත්ත නිර්මාණය මේ විදිහට සිදුරක් තියෙනවා. ඒකට අපි කට තියලා හුලම් පිඹුවාම තමා මේ විදිහට ලස්සන පෙට්ටියක් අපට දැක ගන්න පුළුවන් වෙන්නේ.